ඔබ දන්නවද? 1954 අංක 19 දරන සාපුහා කාර්යාලයේ සේවක පනතට අනුව සේවකයන්ට මේ කියන නිවාඩු සඳහා හිමිකම් නැත. 1. සතිපතා නිවාඩුව. ඕනෑම ව්‍යාපාරයක් සම්බන්ධයෙන් සේවයේ නියුතු සෑම තැනැත්තෙකුටම සෑම සතියක් සඳහාම සම්පූර්ණ එක් දිනක් සහ අර්ධ නිවාඩු දින එකක් හිමි විය යුතුය. යම් සේවකයෙකු එම සතිය තුළ අතිකාල කාල සීමාවන් හැර අවම වශයෙන් පැය 28කට නොඅඩු කාලයක් වැඩ කර ඇතනම් එවැනි නිවාඩු පූර්ණ වේතනයේ සහිතව ලබා දිය යුතුය. 2. අනියම් නිවාඩු. සෑම සේවා වර්ෂයක් සඳහාම පෞද්ගලික කටයුත්තක් අසනීප තත්ත්වයක් හෝ වෙනත් සාධාරණ හේතුවක් මත පූර්ණ වේතනය සහිතව දින 7කට නොවැඩි කාලයක් අනියම් නිවාඩු ලබා ගැනීමට සේවකයාට හිමිකම් ඇත. 3. පොහොය නිවාඩු. සෑම පොය දිනකම පූර්ණ වේතනයේ සහිතව නිවාඩුවක් හිමි වේ. කෙසේ වෙතත් පොය දිනයක් සතිපතා නිවාඩු දිනයකට හෝ වෙනත් නීත්‍යානුකූල නිවාඩු දිනයකට යෙදේ නම් ඒ වෙනුවට අමතර නිවාඩුවක් හිමි නොවේ. 4. රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින. නිවාඩු පනත යටතේ අමාත්‍යවරයා විසින් ගෙසට් පත්‍රයේ නියෝගයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලබන රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින. එනම් වසරකට උපරිම දින 9ක් පූර්ණ වේතනය සහිතව හිමි වේ. මෙවැනි විශේෂ තොරතුරු දැනගන්න අරුණළු අපේ Facebook, YouTube ඇතුළු සමාජ මාධ්‍ය දිනුම් ෆලෝ කරලා තියාගන්න.